welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා ඇති කියලා හැමෝම. and අද vlog එක මගේ birthday week vlog එක කියලා අපි ගේමු නේද? එහෙම හොඳයි. මොකද මගේ birthday එක ළඟ එනවා. ඉතින් අද Saturday දවසක්. අද my god මට අද තිබ්බ වැඩ කොට ගැන කියලා වැඩක් නැහැ ඔයගලන්ට. මම නැගිට වෙලාව ඉඳන් අද වැඩ. අද මම ටයිම් එකත් එක්ක සටනක්. මේ විදිහ ඔයගොල්ලෝ මර්ඩොක් vlog එක බලලා තියෙයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඔයගලන්ට මෙහි යුනි එකට එන්න තව ආසයි දෙන්න ඇති කියලා. ඉතින් yeah, I hope you guys enjoyed that one. ඉතින් අද දැන් මම යන්නේ පඩුගේන්න shopping කරන්න. මොකද හෙට මට පාඩුවේ ගෙදර ඉන්න ඕනේ. and also I have some plans with my best friend. ඉතින් ඒකත් හින්දා මම හිතුවා අද මම අමාරුවෙන් හරි ඔක්කොම වැඩ ටික කරගන්නවා කියලා. ඉතින් yeah, I thought to start this video from here. අද ඉඳන් පටන් ගන්න කියලා මං හිතුවා. So I can share all the things with you guys. ඉතින් ඔයගොල්ලන්ට මොඩොක් එක ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් මොඩොක් එක ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් just comment below. ඉතින් මට පුළුවන් දන්න දෙයක් නම් මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඒකට උත්තරේ දෙනවා. ඉතින් yeah, keep watching. I'm just trying to like මට දැන් බඩු අරගෙන ඊට පස්සේ මම නැන්දිගේ ගෙදර යන්නත් ඕනේ. ආයි පාරක්. ඉතින් මට වැඩ ගොඩක් තියෙනවා. මාර රෂ් එක යන දවසක් ඇත්තටම. හැබැයි මං හිතුවා මම මේක අද ස්ටාර්ට් කරනවා කියලා මේ විදිහට මේ වීඩියෝ එක. නැත්තම් මට ඔයගලන්ට ලස්සන දේවල් පෙන්නන්න බැරි වෙනවා. ඒ හින්දා. ඉතින් anyways, I hope you guys will enjoy this video too and keep watching. ඉතින් මේ තමයි එදාම හවස මම නැන්දිලාගේ ගෙදර ගියා චූහා බටික්ස් අවුරුදු කලෙක්ෂන් එකේ ෆොටෝ ෂූට් එකට ලෑස්ති වෙන්න. ඉතින් චූහා බටික්ස් කියලා කියන්නේ මගේ නැන්දිගේ බටික් ක්ලෝතින් ලයින් එක. දැනට අපි මේක කරගෙන යන්නේ පර්ත් වල and ඔස්ට්‍රේලියා වල. හැබැයි මෙතන තියෙන හැම බටික් ඩිසයින් එකක්ම හරිම යුනික්. ඒවා තියෙන චූහා බටික් එකේ විතරයි. and මේවා ඔක්කොම මහන්නේ ලංකාවේ ඉන්න අපේ ගොඩක් දක්ෂ ඒ බටික් නිර්මාණ කරන අය. ඉතින් එදා දවසේ මට ඇත්තටම මේ ක්ලිප්ස් දෙක විතරයි ගන්න පුළුවන් වුණේ. මාරම බිසි. අපිට ගොඩක් ඇඳුම් තිබ්බා ඇඳලා ෆොටෝස් ගන්න. ඉතින් චූහා බටික්ස් චෙක් කරන්න ඔයගොල්ලොත්. good morning. ඉතින් මට නම් දැන් good morning මම දන්නේ ඔයගලන්ට කොහොමද කියලා. ඉතින් අද 16th of March. දැන් වෙන්දි නම් මම මාර excited මගේ birthday එකට. ඉතින් මම අද මගේ හොඳම යාළුවත් එක්ක යනවා brunch එකකට. අපි දෙන්න ඇත්තටම එයාත් එක්ක තමයි මම මේ හිටියේ මුලදී. දැන් අපි දෙන්න ඉතින් වෙනමනේ ඉන්නේ. ඉතින් අපි දෙන්නට දැන් හම්බ වෙන්න වෙලාවකුත් නැහැ හරියට. ඉතින් අපි මේ හම්බ වෙන්නේ ගොඩාක් දවසකින්. ඔයගොල්ලෝ මගේ පරණ vlogs බලලා තියෙනවා නම් ඔයගොල්ලෝව දන්නවා. හැබැයි මගේ YouTube community එක ටිකක් ලොකු වුණාට පස්සේ මේ first video එක මම මගේ යාළුවත් එක්ක කරන. ඉතින් I'm excited for that too. ඔයගොල්ලෝ බලන්නකෝ මගේ හොඳම යාළුවා කවුද කියලා. හොඳම යාළුවෝ මට 4 දෙනෙක් ඉන්නවා. හරිද? ඒ 4 දෙනාගෙන් දෙන්නෙක් ඉන්නේ ඩුබායි වල. අනිත් කෙනා ඉන්නේ මෙහෙ. ඉතින් අපි 4 දෙනා හම්බ වෙන දවසක්
අපි බලාගෙන ඉන්නවා මාර විදියට. එතනින් මට YouTube කරන්න ගොඩක් මාව මොටිවේට් කරේ රාවීෂා. එයාම මතක් කරන්න ඕනේ. මගේ අනිත් යාළුවා තමයි සදිනී. ඒගොල්ලොත් මගේ constant supportersලා හැම දෙයකදීම, not only on YouTube. හැම දෙයකදීම. ඒ වගේම තමයි අද ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ සචිනී. ඉතින් සචිනිත් එක්ක මට මාරම මෙමරීස් තියෙනවා. මොකද මම මගේ ජීවිතේ වැඩි කාලයක් මම මේ ඕස්ට්‍රේලියාවට පස්සේ මගේ ජීවිතේ වැඩි කාලයක් මම ගත කරලා තියෙන්නේ සචිනිත් එක්ක. ඉතින් යා මම හිතන්නේ මම ගොඩක් කතා කරා. Then I'll see you all again in a few minutes. මේ කලයක මම දැක්කේ නැද්ද වගේ ලස්සනයි වගේ නේ මම තේරෙන කලින් දාපු පේඩ් වලද කියලා නේ මේක එන විදිහක් නෑ මම මට කියනාවේ නෑනේ තිබ්බේ 17th of March. ඉතින් Monday දවසක් හින්දා ඉතින් අපි හැමෝම වැඩට ඇවිල්ලා හිටියේ. මම පොඩි ක්ලිප්ස් ටිකක් ඔයාලට මෙතන දානවා. මොකද ඇත්තටම මට වීඩියෝ කරගන්න තරම් I was not in a like මට ඒ වෙලාව real moment එක I wanted to like feel it. ඉතින් මම කැමරා එක උස්සගෙන ගියේ නැහැ to be honest. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මම first time මං කේක් එක කපපු එක මගේ partner මගේ යෂි and නංගි මල්ලි එක මම චූටි කේක් එකක් කපුවා ගෙදර. It was a surprise. කේක් එක මොනවා නැතත් මට හරියටම කේක් එකක් හදලා තිබ්බා. I think that was the first cake I cut. ඊට පස්සේ දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ this was also a surprise. මේක මගේ මාමිගේ 50th birthday එක. I had no idea about this. මට කිසිම idea එකක් තිබ්බේ නෑ. මොකද මම දන්නවා ගෙදර අය they are gonna bring a cake and cut. I know that. But this one I didn't have any idea about it. I never thought about it. මොකද මේක 50th birthday එක අපේ මාමිගේ and මගේ මල්ලි and මමත් birthday share කරගන්නවා like not share. දවසක් හෙට මෙටලා විතරයි තියෙන්නේ මගේ ලොකු මල්ලිගේ birthday එක. ඉතින් මගේ නැන්දි ඒක organize කරලා තිබ්බා and මේ cake එක ඉවල තිබ්බේ මගේ අම්මී තාත්ති. I really felt so emotional. ඒක කිව්වම මොකද අම්මී තාත්ති තමයි cake එක ගෙවුවේ කියලා. I think yeah that day was so many stuff was going. ඉතින් හරිම ආසාවෙන් මම ගෙවපු කාලයක් තමයි ওই ටික. තමයි අපිට වෙලාවක් හම්බුනේ පොඩි ඩිනර් හොට් එකකට යන්න සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඒකට තමයි මම දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ. මම වැඩි කතා කරන්නේ නැහැ. මම ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ. දැන් ඇත්තටම ලේට්. තව 30 minutes වලින් අපි යන්න ඕනේ ගෙදරින්. ඉතින් ඉක්මනට මේකප් එකක් දාගමු.
Yeah, I think I'm done. මගේ බඩු ටික තියෙන්නේ මෙතන පිටිපස්සේ. This is some kind of oil from Tarte. I don't know how to spell this. හැබැයි මේගොල්ලන්ගේ හැම ප්‍රොඩක්ට් එකක්ම හදන්නේ මේ oil එක ගන්නවා ඒගොල්ලෝ. Yeah, I'll see you on the road. Fremantle. Fremantle කියලා කියන්නේ මම මේ පර්ත් සිටි එකේ තියෙන ආසම ටවුන් එක කිව්වොත් මං හිතන්නේ හරියි. Fremantle අපේ ගෙදරට හරිම ළඟයි, like 20 to 25 minutes drive එකක් වගේ තමයි තියෙන්නේ අපේ ගෙදරින් ඉඳන්. මෙතන තියෙන vibe එක you cannot get it from anywhere. I don't know. Perth city එකට ගියත් මේ vibe එක එන්නේ නැහැ. මොකද Perth city එක it's modern. Buildings ඔක්කොම modern හින්දා. But here in Fremantle buildings ඔක්කොම හරිම colonial type එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් with that colonial vibe හැබැයි ඉන්න මිනිස්සු සහ that night vibe එක හරිම I don't know, it's vibing. I don't know a word for that. Somehow I really love visiting Frio every time. මම මාසාවෙන් එන තැනක් තමයි. මම හිතන්නේ මගේ YouTube channel එකේ Frio ගැන videos දෙකක් විතර දැනට තියෙනවා මට මතක විදියට. එකපාරක් මම මල්ලි එක්ක ගියා. මට මතකයි ඊට කලිනුත් මම ගියා වගේ. But somehow yeah, මම කියන්නේ මම YouTube videos කරා මගේ මල්ලිත් එක්ක Frio ගියපු එක. ඔය වගේ මන් දන්නේ මම මාස සිටිය එකක් Frio. ඉතින් අපි Frio වලට තමයි ගියේ මගේ birthday dinner එකට. And also I had the privilege to like select what I want to eat. ඉතින් මම තෝරාගත්තේ Middle Eastern food. My God, I really love Middle Eastern food. You're not gonna argue with me for that. මොකද මන් දන්නේ like from every international food cultures my favorite Middle Eastern. And also I really want to say about this watermelon salad here. මෙතන තියෙන ඔක්කොම like bit oily කෑමනේ. ඉතින් මේ oily කෑම ටික ඔක්කොම කාලා මේ watermelon salad එක කෑවම you get that like you are getting that feeling that you had a light meal, not an oily or a heavy one. හරිම light meal එකක් කෑවා වගේ ඔක්කොම අර oil ටික යනවා, like you are getting that like feeling that you are like had a light meal. ඒ කියන්නේ මාරම පොඩි කෑමක් කෑවා වගේ තමයි ආට feel වෙන්නේ මේ watermelon salad එක කෑම. So that was so good. ඉතින් මං අතට මේ first time තමයි, even I'm a Middle Eastern food lover, this was the first time I had a watermelon salad after like a kind of a heavy meal. ඉතින් yeah, so the food was amazing, the vibe was amazing, everything was amazing, and we all had a really great time on that day as well. I think yeah, ඇත්තටම මේ එදා මමයි යශී ගියපු කැෆේ එක මම ෆස්ට් ටයිම් තමයි ගියේ. මම මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ දෙතුන් පාරක් දැකලා තිබ්බා. ඒක මාරම ඇතුළට ගියාම බලන්න ලස්සන. ඒක හරියම greenery සහ නිකන් සෙල්ලංගයක් වගේ. මට ආපු first feeling එක to be honest it's like a සෙල්ලංගයක්. ඒ වගේ නිකන් අර අපි පොඩි කාලේ ගස් යට පොඩියට සෙල්ලංගයක් හදාගෙන අර කිචන් එක කුස්සිය අරවා මේව හදාගෙන ඉන්නවනේ. ඒ වගේ feeling එකක් තමයි මට මේ cafe එකට ගියාම, and it was bit raining too. I think I had the best time with Yashi. I'm so glad මම මාර ආසයි මගේ චූටි dates යන්න, especially cafes වලට. මොකද cafes වල තියෙන්නේ එච්චර බර කෑම නෙමෙයිනේ, they are light meals. ඉතින් light meals එක හරි calm
නිකන් උදේ වරුවක් ගත කරන්න මම මාරම ආසයි. මම මාරම එන්ජොයි කරනවා ඒක. අපි දැන් හැමතිස්සෙම ඔය වගේ පොඩි පොඩි කැෆේස් වලට යනවා. ඉතින් මම මේ පාර විසිට් එක මේකට ඉන්ක්ලූඩ් කරන්න හිතුවා. මොකද අපි දෙන්න ගියේ මගේ බර්ත්ඩේ එකට and it was my treat. මොකද යෂි ගොඩක් මහන්සිලා තිබ්බා මගේ බර්ත්ඩේ එකට එක එක දේවල් කරන්න. So I wanted to give him something and this was it. Yeah. නිදිබින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා නිදිබින්ද දැසේ ඔබමද Yeah, I hope you guys enjoy this video. මේක ටිකක් දිග වීඩියෝ එකක් ඇත්තටම. Thank you so much. And if you have any suggestions about what you want me to do in this YouTube channel, මොනවද ඔයාලා දකින්න කැමති කියලා පළයන් කමෙන්ට් කරගෙන යන්න. Bye bye.